तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहने लगे हम හායි කොහොමද ඉතින් ඔයාලට අදත් අලුත් vlog එකකින් මම ඔයාලව බලන්න ආවා. welcome back to my claim little world. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ night time studies කොහොමද උනේ කියලා. හැමදාම රැට මේ විදිහටම වෙන්නේ නැහැ. ඒක නිසා මේ මගේ night time study routine එක කියලා කියන්නත් බෑ. එහෙනම් vlog එකත් එක්ක skip නොකර stay with me. I hope you enjoy this night study sessions with me. මම රූම් එක ක්ලීන් කරගෙන ස්ටඩි කරන්න කලින්ම ස්මෝල් ටුඩෝ ලිස්ට් එකක් ලියාගත්තා. එහෙනම් ඔයත් එන්න මාත් එක්ක ස්ටඩීස් කරන්න. මම මගේ කලින් vlog එකකින් ඔයාලත් එක්ක ස්ටඩි ටිප්ස් ටිකක් ෂෙයා කරගත්තනේ. අද මම ඔයාලත් එක්ක මම තව යූස් කරන ටිප්ස් ටිකක් කියන්නම්. යුනිවර්සිටි ලයිෆ් එක සමහර වෙලාවට ස්ට්‍රෙස්ෆුල්. ඩෙඩ්ලයින්ස්, ප්‍රසන්ටේෂන්ස්, එක්සෑම් මේ ඔක්කොමත් එක්ක තමයි ස්ට්‍රෙස්ෆුල් වෙන්නේ. සම්ටයිම්ස් අපිට කම්පෙයා වෙනවා අනිත් අයත් එක්ක. මට වැඩ ගොඩ ගැහිලා මට කරන්න පුළුවන් වේද? අනිත් අය මට වඩා ඉස්සරහින් ඉඳීද? මේ වගේ සිටුේෂන් එක අපි අනිත් අයව අපිත් එක්ක කම්පෙයා කරනවා. So that's normal situation. ඔයා අනිත් කෙනා වගේ වෙන්න ඕනි නෑ. ඔයා වගේ වෙන්න. ඔයා ඔයාගේ වැඩ ස්මෝල් ටාස්ක් වලට බෙදලා ඒ අදාළ වැඩේට ඒ වෙලාවෙදි විතරක් ફોකස් එක දෙන්න. මෙතනදී ඔයා ඔයාගේ වැඩවල අවශ්‍යතාවය වැඩිපිළිවෙලට තමයි වැඩ ටික බෙදා ගන්න ඕනේ. මෙහෙම එකින් එක කම්ප්ලීට් කරගෙන යද්දී ඔයාටම දැනෙනවා ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක. So, one chapter at one time. මම මගේ ලෙක්චර් නෝට් හදද්දී මුලින්ම හොඳට නෝට් එක කියවනවා. ඊට පස්සේ මට ඉම්පෝර්ටන්ට් කියලා හිතෙන වර්ඩ්ස් ටික විතරක් හයිලයිට් කරනවා. ටියුට් එකේ තිබුණ පළියට හැමදේම හයිලයිට් කරන්න යන්න එපා. කී අයිඩියාස් ටික විතරක් මාක් කරගෙන හයිලයිට් කරගන්න. අපි ස්ටඩි කරනකොට රිමෙම්බර් කරන්න ඕනි reading is not enough, understanding is important. ඉතින් අපි එක සෙෂන් එකක් කියවලා තේරුම් අරන් ඒකේ තියෙන දේවල් අපේ වචනයෙන් එක්ස්ප්ලেইন කරන්න බලන්න ඕනි. If you can explain it simply, that means you already understand it. අපි ස්ටඩීස් කරගෙන යනකොට අපේ මයින්ඩ් එක ටයර්ඩ් වෙනවා. අපි මැෂින්ස් නෙවෙයිනේ. ඒක නිසා අපි පාඩම් කරනවා වගේම අපේ ෆිසිකලි ඇන්ඩ් මෙන්ටලි හෙල්ත් එක ගැනත් බලන්න ඕනි. ඒ දේවලුත් ඉදිරියට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ.
සමහර වෙලාවට අපිට කම්මැලි හිතෙනවා. අද බෑ හැටි ඉඳන් කරනවා වගේ දේවල් මටත් හිතෙනවා. But remember ඔයා මේක කරන්නේ එක්සෑම් එක පාස් වෙන්න විතරක් නෙමෙයි. අපි මේ කරන්නේ අපේ ඩ්‍රීම් ජොබ් එක වගේම අපේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆියුචර් එක වෙනුවෙන්. So, imagine your future, you're happy, your success and proud. ඉතින් ඔයාට අද මේ කරන පුංචි effort එක දවසක ඔයාගේ future එකේ big gift එකක් වෙන්න පුළුවන්. Small effort today, big success tomorrow. පුංචි දේවල් ඔයා දැනටමත් ඔයාගේ ස්ටඩි ලයිෆ් එකට ඇඩ් කරගෙන තියෙන්නත් පුළුවන්. සමහර අය ඇඩ් කරගෙන නැති වෙන්නත් පුළුවන්. මම හිතනවා මගේ ස්ටඩි බ්ලොග් බලන ඔයාට මම පුංචි හරි මොටිවේෂන් එකක් වෙන්න ඇති කියලා. එක්ක ෂෙයා කරගන්නේ 4 වෙනි vlog එකනේ. ඔයාලා මගෙන් ඉස්සරහට බලන්න කැමති වීඩියෝස් මොනවාද? මගේ ඉම්ප්‍රූව්මන්ට්ස් මොනවාද? මගේ දැනගන්න ආස විස්තර මොනවාද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයාලත් එක්ක මගේ ස්ටඩි ලයිෆ් එකේ වගේම මගේ ඇචීව්මන්ට්ස් වගේ දේවලුත් ෂෙයා කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මම to do list එකේ අද දවසේ කරන්න හිටිය වැඩ ටික නම් ඔක්කොම කම්ප්ලීට් කළා. දැන් ඉතින් මගේ ජර්නල් එක ලියලා අද දවස සතුටින් ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලත් ජර්නලින් ගැන දැනගන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. එක දිගට vlog ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වෙන්නේ චුට්ටක් බිසි නිසා. ඒ වුණාට මම බලාපොරොත්තු වෙනවා දිගටම ඔයාලත් එක්ක මේ වගේ ලස්සන vlog ෂෙයා කරගන්න. Thank you so much for spending this claim night with me. I hope you feel a little more relaxed and motivated.
සුසුම්ද කැලවී ඇයිද මොකදේ යසුවා රාගයේ චන්ද්‍ර හැඟුමන් රන්ටු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මම වගේම තමන්ගේ හීන වෙනුවෙන් කැපවෙන, මහන්සි වෙන, ඉගෙන ගන්න හැමෝටම එයාලගේ ජීවිතේ අනාගතයේදී බලාපොරොත්තු වෙන ලස්සන සිහින ලෝකවලට යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. මම ආයෙත් ලස්සන අලුත් vlog එකකින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.